අප රටේ පිහිටි ගුප්ත හා ඉතා සුන්දර ස්ථානයක් තමයි කුඩුම්බිගල කියන්නේ. මහ වනයේ මැද ආරණ්‍ය සේනාසනයක් පිහිටා තිබෙනවා. මේ ප්‍රදේශයට ඉතා ශුෂ්ක කාලගුණයක් පැවතුනත් සීතල වතුර පිරුණු පොකුණක් මෙහි පිහිටා තිබෙනවා. ප්‍රධානම කරුණ වන්නේ කුඩුම්බිගල ප්‍රදේශයේ මහරහතුන් වැඩ වාසය කරනවා මෙන්ම නිට්ටයවන් ජීවත් වන බවට විශාල මතයක් පවතිනවා. 1973 දී අභය භූමියක් ලෙස නම් කරන ලද කුඩුම්බිගලට ආසන්නම ජනාවාසය වන්නේ පාන මහා කුමන ප්‍රදේශයයි. පර්වත පහකින් වට වූ අක්කර දහසක පමණ වනය පුරා පුරාණ කුඩුම්බිගල පුදබිමෙහි නටබුන් දෙක ගන්නට පුළුවන්. කාවන්තිස්ස රාජ්‍ය සමයේ 12000ක් රහතන් වහන්සේලා වැඩ වාසය කෙරූ මේ පුණ්‍ය භූමිය රෝහණ චේතිය පබ්බත යන නමින් හඳුන්වා ඇත. නැවත මෙම සේනාසනය සොයාගන්නේ මෛත්‍රීපාසක නම් පුද්ගලයෙකු විසින් බව සඳහන් වනවා. ඉන් පස්සේ තාඹුගල ආනන්ද කියන හිමිනම ගෙනල්ලා වැඩ වාසය කරන්නට සැලැස්වී මේ පුද්ගලයා විසින් බව සඳහන් වනවා. අතීතයේ සිටම මෙම පුදබිමේ රහතන් වහන්සේලා වැඩ වාසය කර ඇති බවට සඳහන් වනවා. විශේෂිත කරුණ වන්නේ මේ සේනාසනය නැවත සොයාගන්න විටත් ඒ කාලයේ භාවනායෝගී භික්ෂූන් මෙහි වාසය කිරීමයි. මෙම ආරණ්‍ය සේනාසනය තුළ නටබුන් දාගැබ් 8ක් දැක ගන්නට පුළුවන්. ඒ අතරින් එක් දාගැබක් සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත වනවා. 1900 යුගය දක්වාම මෙම ආරණ්‍ය සේනාසන භූමිය තුළ නිට්ටයවන් ජීවත් වූ බවට වාර්තාවලට අනුව කියවෙනවා. අතීතයේදී ලේනම කියන වැදිගමෙහි වැද්දන් මෙම නිට්ටයවන් සමූල ඝාතනයකට ලක් කර ඇති බවට වාර්තා වනවා. යහපත් පුද්ගලයන්ට පමණක් වාසය කිරීමට හැකි මෙම ප්‍රදේශයේ වලසුන්, අලින්, කුළුහරුකුන්, රාජලියම් බහුලව වනය තුළ දැක ගන්නට පුළුවන්. මේ ප්‍රදේශය ගැන සඳහන් කරන විට තවත් සුවිශේෂී සතෙක් ගැන ජනප්‍රවාදයේ කියවෙනවා. ඒ තමයි ලේනම කොටියා. ලේනම කොටි නම් සාමාන්‍ය කොටියාට වඩා විශාල වෛරම් වෙනස් කොටි විශේෂයක් බව සඳහන් වනවා. ලේනම කොටියාගේ පුරාවෘත්තය නම් සුන්දර කතාවක් නෙමෙයි. වනාන්තරය අසල ලේනම නම් වැදිගමෙහි අහම්බෙන් ගොදුරක් දැහැගෙන මිනීමස් රහට වහවැටි මේ කොටි මුළු වැදිගමම කාදමා තිබේ. මිනිස් සුවඳට ඉවල්ලා ගස් මුදුන්හි සිට ගොදුරට පනින මේ ලේනම කොටින්ගේ කුරුමානම නම් වරදින්නේ නැති බව ගැමියන්ගේ මතයයි. ප්‍රදේශවාසීන් නම් කියන්නේ භාවනායෝගීව සිටින කිසිම භික්ෂුවකට ලේනම කොටින්ගෙන් අනතුරක් නොමැති බවයි. කුඩුම්බිගල සේනාසනයේ සෑගිරි පර්වතයට පිවිසීමට ගලින් කළ පියගැට පෙළක් ඇති අතර පර්වතය මුදුනට නැගගත් විට අලංකාර පරිසරයක් දැකගත හැකියි. සෑගිරි පව්වේ සිට කිලෝමීටරයක දුරින් පර්වත අතර පිහිටා ඇත්තේ අක්කර 641ක පමණ තැනිතලා භූමියකි. කුඩුම්බිගල ආරණ්‍යයේ ප්‍රධාන සංඝයාවාස ලෙනද නටබුන් දාගැබ් පොකුණු සහ පැරණි පූජනීය ගොඩනැගිලි රාශියක්ද මෙහි පැතිරී තිබෙනවා. ඒ අතරින් ඇතැම් නටබුන් කැණීම් අවසන් කර සංරක්ෂණය කර ඇත. වනාන්තරයෙන් වැසී ගිය නටබුන් රාශියක්ද කැණීම් සිදු කිරීම සඳහා තවදුරටත් ඉතිරිව පවතී. ඉතා ශුෂ්ක දේශගුණයක් වසර පුරා පවතින නැගෙනහිර පළාතේ සිසිල් ජලය පිරුණු පොකුණක් දැකගත හැකි වීම විස්මය දනවන්නකි. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ ඇති සීත පොකුණ නම් ලෙන තුල සිසිල් ජලයෙන් පිරි මෙම ස්වභාවික පොකුණ පිහිටා ඇත. පිරිසුදු සිසිල් ජලය වසර පුරාම පවතින මෙම පොකුණ භාවනායෝගී වැඩ සිටින මහා සංඝරත්නය උදෙසාම සෝබා දහමෙන් පිරිනැමූ දායාදයක් ලෙස බොහෝ දෙනා හඳුන්වති. කුඩුම්බිගල ප්‍රදේශයේ විස්මයත් සමග තවත් වසර ගණනාවක් මෙම භූමිය රැකේවා යන ප්‍රාර්ථනයත් සමග අදට ඔබෙන් මම සමුගන්නම්.